බේසික් ස්ලිව්. එහෙම නැත්නම් මූලික අතක බ්ලොක් එකක් හදාගන්න විදිහ ගැනයි අද අපි මේ කතා කරන්නේ. ඒ විදිහට අපි අද මේකේ අරන් තිනවා මිමි කිහිපයක්. අත් දිග 12ක්, අත් වට 10ක් සහ කැප් උස 3.5ක්, අත්පල්ල 13.5ක් විදිහට අපි අරන් තියෙනවා. එතකොට අත දිග මේ විදිහට අපිට ඕන තරම් වැලමිට ළඟටද අත දිග කොතනටද කියන එක තමයි අපි එතනින් මාක් කරගන්න. ඒ වගේම මේ කැප් උස කියන එකෙන් අපි කියන්නේ අතේ මහතම තැනට තියෙන උස තමයි අපි කැප් උස විදිහට ගණන් ගන්නෙ. ඒ වගේම තමයි අතේ පළල විදිහට අපි ගණන් ගන්නේ. ඒ අතේ පළලම තැන අතේ මහතම තැන තියෙන වට ප්‍රමාණය තමයි අපි අත් පළල විදිහට ගන්නෙ. එතකොට අත් වට විදිහට අපි අපේ අගිහිස ඒ කියන්නේ අන්තිමට අත කෙලවර කොයි ගානටද විදිහට තමයි අපි ගණන් ගන්නෙ. හරි. අපි බලමු බ්ලොක් එක කොහොමද අඳින්නේ කියලා. අපි මේ විදිහට සිරස් අතට රේඛාවක් ඇඳ ගන්නවා. අත දිග 12යිනේ. ඒ 12 අපි සිරස් රේඛාවකින් ඇඳ ගන්නවා. අපි යටම කොටස, ඒ කියන්නේ අත් වට 10ක් හින්දා අපි ඒක දෙකෙන් බෙදලා 5 10ක් විදිහට මෙන්න මෙහෙම ඒ රේඛාව ඉවර කර ගන්නවා. දැන් කැප් උස. කැප් උස කියන්නේ අතේ මහතම තැනනේ. එතෙන්ට තියෙන උස. ඒතකොට අපි පටන් ගත්ත මුල් ලක්ෂ්‍ය ඉඳන් 3.5ක් විදිහට අපි ලකුණු කරලා ඒ අපි තිරස් ලක්ෂයකින් යා කර ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ අපේ අත්පළල 13.5යිනේ. ඒ 13.5 අර රේඛාව දිගේ දෙකට බෙදලා කීයක්ද කියලා බලලා අපි ඒ රේඛාව දිගේ ඒ 13.5 ලකුණු කර ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මේක අපි කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ලක්ෂයන් ටික එකිනෙක යා කරගන්න එකයි. දැන් ඒ යා කරගත්ත ලක්ෂ්‍ය 4ට බෙදලා අපි ඒ ලක්ෂයන් 4 අපි මාක් කරගන්න ඕනේ.